අයිබන් අපි දන්නවා මේ සාමාන්‍යයෙන් මගේ කතාබහ සිද්ධ වෙනවා විවිධ කෝණවල් ඇතුලේ බොහෝ වෙලාවට මගේ විෂයත් එක්ක සම්බන්ධ දේවල්. නමුත් අද දවසේ මගේ කතාව වෙනත් පැත්තකට අරයි යන කාරණයක් තමයි මූලික වෙන්නේ. එකක් විවිධ හේතු තියෙනවා. නමුත් ඒ කතාවේදී හේතු තේරුම් ගන්න පුළුවන් වෙයි. කාලකදී අපි දන්න දෙයක් තමයි මේ රටේ තාරුණ්‍යයේ යම් ප්‍රේමණීය සිහිනක අතරමං කරපු පුද්ගලයා තමයි අද අපිත් එක්ක ඉන්නේ. දෙවෙනිට ගත්තාන් පස්සේ බොහෝ තරුණ තරුණියන්ගේ ජීවිත එක්තරා මොහොතකදී මේ යම් වෙනසකට පරිවර්තනය කරපු පුද්ගලයෙක්. ඒකේ අපිත් එක කොටස්කරු හැටියට ඉන්න නිසායි ඒක අත්දැකීමක් එක කියන්නේ. ඉතින් අපි ඔහු අද පිළිගමු. අයිබන් සපුල් සර්. අයිබන් ගය. අයිබන්. කොහොමද සර් හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවා. සර් මට මේ සර්ගෙන් පළවෙනි වටින් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙනකොට ලංකාවේ සමාජ මාධ්‍ය තුළ සරු සමාජ මාධ්‍ය ඉන්න කෙනෙක් හැටියට ගුරුවරයාගේ භූමිකාව සමාජ මාධ්‍යයට පරිවර්තන වෙලා තියෙනවා සෑහෙන විදියට. ඒක සර් භෞතික ක්ලාස් කරපු කෙනෙක් හැටියට ඒක සර්ට වෙනස් විදිහට පේන දෙයක්. ඒ ගුරුවරයාගේ කාර්යභාරය මේ සමාජ මාධ්‍යයට පරිවර්තනය කිරීම වීම තුළ සර්ගේ අර අතීත අත්දැකීම් එක සර් කොහොමද දකින්නේ මේ වර්තමාන ගුරුවරයාගේ භූමිකාව? ඔව් මම හිතන්නේ ඔය ගයාන් මගෙන් අහන්නේ ගයාන්ට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔයා මගේ ගම්පහ නැනික් එකේ කරපු අපේ සිංහල පන්තියේ අවුරුදු 3ක් විතර පන්තිය රිවිෂන් එක කරත් ආවනේ. රිවිෂන් එක කරත් ආව. ඒ නිසා ඔයාට හුරුයි. සහ ඒ ගම්පහ ඔයාපු පන්තියේ තිබුණේ ටියුෂන් කොම්ප්ලෙක්ස් එකක ටියුෂන් සංකීර්ණයක්. මොන්ටාන එක තියෙනවා, නව මොන්ටාන තියෙනවා, විල්ටාන තියෙනවා, වරවා මෙහෙම පන්ති විශාල ප්‍රමාණයක් ගම්පහ. එතකොට ඒක හරියට නිකන් ටෙම්පල් කොම්ප්ලෙක්ස් එකක් වගේ නිකන් පන්සල් සංකීර්ණයක් වගේ ගත්තොත් මේක නිකන් ටියුෂන් සංකීර්ණයක්. ඒ නිසා විවිධ විෂයන් කරන ගුරුවරු විතර හිටියා. එකම අඩුවක් තිබුණේ සමාජ මාධ්‍ය තිබුණේ. එතකොට දැන් අපිට කැඳවන්න වෙන්නේ ඩිජිටල් තොරතුරු නෙවෙයි පුද්ගල සාක්ෂි. ඒතරවා පුද්ගල සාක්ෂියක් බවට පත් වෙනවා. ඔය මාලිමාවේ മന്ത്രിවරයා රුවන් මාපලගම පුද්ගල සාක්ෂියක් බවට පත් වෙනවා. ඒතර නාගරික മന്ത്രിවරයෙක් ඉන්නවා මාලිමාවේ තරංග වීරසිංහ පන්තියාපේ කෙනෙක් නිසා පුද්ගල සාක්ෂියක් බවට පත් වෙනවා. ඒතර නිලන්ති කොට්ටහච්චි පන්තියාපේ කෙනෙක් නිසා පුද්ගල සාක්ෂි. ඒ නිසා ඒගොල්ලෝ පුද්ගල සාක්ෂි සපයන්න පුළුවන්. ඒ තමයි ඒ භෞතික පන්ති තියෙන කාලේ පන්තියේ ප්‍රචාරණ කටයුතු කරේ අතරම පන්තිය තුලින් ළම යන්නේ. එලි සමාජ නෙවෙයි. එලි බේස් එක වැඩක්ම නැහැ. හැබැයි දැන් තියෙන වෙනස තමයි විෂය කරුණු හැර අවවාද, උපදේශ, ගුණධර්ම, සීල ව්‍යාපාර, ධනාත්මක චින්තනය, අඳින විදිහ, පරිඳින විදිහ වාගේ අර ඒව ඕනි තමයි සමාජයට. හැබැයි ඒව කරගහ ගන්නවා ගුරුවරයා. සහ ඊට පස්සේ මම යහපත් උනේ මෙහෙමයි කියන කාරණාවත් එක්ක භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් පෙන්වන ගමන් අල්පේච්ඡතාවය උගන්වමින් ඒක ටිකක් හරි ඩේන්ජර් එකක්. විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් පෙන්වමින් අල්පේච්ඡතාවය උගන්වමින් ඉන්න සෝෂල් මීඩියා රැල්ලක් තියෙනවා. මම ඒකට වැරද්දක් කියන්නේ ඒකට මම කියන්නේ සංස්කෘතිය කියලා. වෙනස් වෙන විදිහ තමයි ඔය. ඒක දේශපාලනයත් වෙනස් වෙනවා මේ වෙද්දී. ඔය ඉස්සරහට ප්‍රශ්න කරොත් මම කියන්නම් කොහොමද ඒක දේශපාලනය වෙනස් වෙන්නේ කියලා. ඔබතුමාගේ මේ අහන වෘත්තිමය කැටි මම අහන ප්‍රශ්න තමයි දැන් මේ ගුරුවරු බණ කියනවනේ. ගුරුවරු බණ කියනවා. දැන් හාමුදුරුවරු දියුණු වෙන හැටි පෙන්නනවා. ඒක ඇල්ගොරිතම් එක නෙමෙයි මට තේරෙන හැටි. ඇල්ගොරිතම් එක ඒගොල්ලන් පැත්තට හරව ගන්න අවස්ථාවක් ඒක. ඒක මේ සමාජයේ ඊළඟ එන දැන් මම හිතන්නේ ඉසෙට් එක කට්ටියට මේක මම හිතනවා ඒක ලොකුවට ඔලුවට ගන්න කෑල්ලක් මම හිතන අතහැරලා තියෙන්නේ. මේක තනිකර බොරුවක් කියන කෑල්ල මට හිතන බහුතර දෙනෙක් නේ. හැබැයි ග්‍රාමීය වශයෙන් බොහෝ දෙනෙක්ට මේක මේ පොඩි වෙන විදිහේ පන්නරයක් ගන්න කෑලි එනවා. ඒ කියන්නේ මම හොඳ වෙන්න ඕනේ. හාමුදුරු වගේ දියුණු වෙන්න ඕන වගේ කෑලි එක විදිහට එනවා වාහනයක් ගන්න. මේක කොයි විදිහකට ඊළඟ සමාජෙට බලපාන්නේ මේ ඇල්ගොරිතම් එකට ප්ලේ කිරීම. ගෑන්ට මතක ඇති මම ඉස්සර දන් කියනවා මම කියන්නේ මිනිස්සු අර සබද අපි කඳු නොවෙමු කියන එක නෙවෙයි මම කියන්නේ සබද අපි කඳු වෙමු කියලා. එහෙම තමයි ලෝකෙ දියුණු වෙන්නේ සබක. එහෙම නැත්නම් මම කියන්නේ කවදාවත් මේ තරංකාරී සමාජයෙන් මේ තරගෙන් අයින් වෙයන් කියලා. මගේ එහෙම අදහසක් නැහැ. තරඟ කළ යුතුයි තමයි. හැබැයි තරඟයක තියෙන ඕනේ එතික්ස් කියලා જાතියක්. තරඟ කරන්න ඕනේ ආචාර ධර්මات එක්ක.
එතකොට අපිට එක එක්කෙනාට පැවරෙන වෘත්තීන් තියෙනවා මාධ්‍යවේදීන්ට. මම හිතමු ගමන් ගයාන්ට කෝල් කරලා කියනවා ගයාන් මාධ්‍යවේදියා කියන්නේ ගවේෂකෙක්. එයාගේ වෘත්තිය කැලට එයා තල්ලු කරන්න ඕනේ. භික්ෂුව කියන්නේ කවුද? පාදිරි උන්වහන්සේ කියන්නේ කවුද? අම්මා කියන්නේ කවුද? ගුරුවරිය කියන්නේ අපිට එක එක භූමිකා තියෙනවා. එතකොට දැන් මම හිතන එකක් තමයි මම පන්තියේදී ඉස්සර ටියුෂන් පන්තියේ ටියුෂන් ගුරුවරයා වුණාට වේදිකාවෙන් බැහැලා වාහනේට නැග්ග ගමන් මම ඩ්‍රයිවර්. සමහර අවස්ථා වලි වලටත් ගියා තුනක්. ඔව්. ඒක ඉවර නෑ භූමිකාව. ගෙදරාමම ස්වාම පුරුෂයා දරුවන්ගේ තාත්තා මෙහෙමනේ මේක අර වෘත්තික කෑල්ලනේ. එතකොට මේ වෘත්තික කෑල්ලේදී මුළු ලයිෆ් එකේම කෑල්ල මගේ ලස්සනයි. මං හැසිරෙන්නේ මෙහෙමයි වාගේවා කිව්වහම මේවා බින්දෙනවා ලෝකේ ඕන් තරම්. දෙවියන් වහන්සේ වශයෙන් පෙනී හිටපු පාතාලය අපි දන්නවා. බොහෝ වෙලාවට දැන් මම දැකලා තියෙනවා සෝෂල් මීඩියා එකේ තියෙන හයියෙන් සාදු කියන්නේ ලොකම හොරා වාගේවා නිකන් මං අහලා තියෙනවා. අපි පෘථග්ජන ජීවිතය ගත්තාම අපි උත්සාහ කරනවා තමයි ආගමේ හැටියට පන්සිල් රැගෙන ඉන්න. හැබැයි අපි අතින් පන්සිල් බින්දෙනවා. මගේ අතින් පන්සිල් බින්දලා තියෙනවා. මම ඒවා කියන්න බය වෙන්නේ නැහැ. හරිද? සම්මප්‍රලාප බොරු කියලා තියෙනවා. ව්‍යාපාර කරලා තියෙනවා. ව්‍යාපාර කරද්දී ඒකේ ටැක්ටික්ස් පාවිච්චි කරලා තියෙනවා. ඒක තමයි ඇත්ත. එතකොට මේ ඇත්ත වෙනුවට ප්‍රබන්ධ සමාජගත කිරීමයි මම ඕකට කියන්නේ. ඇත්ත තියෙද්දී ප්‍රබන්ධයක් සමාජගත කරනවා. දැන් ප්‍රබන්ධයක් ඕනනම් හදලා පෙන්නන්නම්. ඇත්ත තමයි. ඊයේ ගයන් මට කතා කරලා අද ඔයා මට කිව්වම YouTube ප්‍රෝග්‍රෑම් එකක් කරන්න බොරැල්ලට හරි කිරිබත්ගොඩට හරි එන්න කියලා මම වැඩ නිසා ගයන් මෙහෙට එන්න කියලා. මම මේ කියන්නේ ඇත්ත කතාව. ඊට පස්සේ ගයන් ආවා. අනිත් පැත්තෙන් ගම්පහ පන්තියේ ඕගොල්ලොත් එක්ක හිටපු ඉන්දික ඉන්නවා අතන. ඉන්දිකත් YouTube එක කරනවා. යුරෝපියන් මේ මොකක් හරි කම්පැනියක් ප්‍රොමෝට් කරනවා ඉන්දිකයි වයි තව මිට්ටුවේ දෙන්නෙකුයි ආවා. ඇවිල්ලා මේ මම ටියුෂන් කරන තැන ස්ටේජ් එකේ මෙහා පැත්තේ සෙට් එකක් හදාගෙන මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා. මේකනේ ඇත්ත. රියල් එක නන් ෆික්ෂන් එක ෆික්ෂන් නන් ෆික්ෂන් එක. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවහම කවුරු හරි ඒගොල්ලෝ ෆික්ෂන් එකක් හදා ගන්නවා. කතාවද? ඔන්න එක්ක ගයාන්ට සන්න ගානක් දීලා වැලන්ටයින් එක ප්‍රොමෝට් කරන්න ගයාන් කඩේ යන්න මේ ඇවිල්ලා ඉන්නවා එළිය කතාවක් හදා ගන්නවා. හරිද? ඉන්දිකත් ඒකට සම්බන්ධ කරගෙන ඉන්දික කොහොමද YouTube කාර්යයනේ ඉන්දිකටත් ගයාන් ගානක් දුන්නත් දන්නෙත් නැහැ. මෙහෙම එකක් හදා ගන්නවනේ. හදාගෙන මේ ඇත්ත එකට එළියෙන් එකක් හදා ගන්නවා. මම කියන්නේ එළියෙන් හදන එක ප්‍රබන්ධය මේක ඇත්ත එක කියලා. හැම වෙලාවෙම මිනිස්සු අර ප්‍රබන්ධයට යනවා. මං වයිෆ්ට සලකන්නේ මෙහෙම, මගේ වයිෆ් මෙහෙම, මං දුක් විඳින්නේ මෙහෙම. ඒ ප්‍රබන්ධ කෑල්ලක් කියනවා. දැන් ඒතර ප්‍රශ්නයක් එනවා දැන් ඔයගොල්ලෝ මං හිතන්නේ ටියුෂන් කරන කාලේ ගොඩක් අය කිව්ව දෙයක් තමයි මේ ටියුෂන් මාෆියාවක් කියලා කිව්වා. ලොකු මාෆියා එකක්. දැන් ගෙවල් වල දෙමාපියන්ට බේන දේ තමයි ටියුෂන් කියන්නේ හරි ලස්සන සුන්දර කෑල්ලක් එක. ඒ කියන්නේ සර්ලා දියුණු වෙනවා, ලස්සන වාහන ගන්නවා, ලස්සනට කතා කරනවා, ලස්සනට අඳිනවා. මම හිතන්නේ ප්‍රජනන උගන්වන්න සර් කියනවානේ ප්‍රජනන නෙමෙයි ලස්සන ඊට වඩා ආදරය කියන කෑල්ලක් කියනවා. ඒ කියන්නේ ඔයාට වඩා ආදරය දන්න මිනිස්සු මට පේනවා දැන් ඒක. දැන් මාෆියාවක් නැද්ද කියන්නේ? තියෙනවා. මාෆියාව ලස්සන වෙලා. එච්චරයි. ඒ කියන්නේ මාෆියාවක් තියෙනවා. මාෆියාව ලස්සන වෙලා. ඒතර දැන් ඒ මාෆියාවේ ආරම්භකය තමයි එහෙනම් අපි පොඩි සතුටකුත් තියෙනවා. ඔව් මාෆියාවක් තිබුණා තමයි. ඔයා මම කිව්ව වචනයක් මම ඒක අහන්නම් මේ. ඔයා මර්වින්ට බය නැහැ කිව්වා. විජිමුල කොහන්ඩට බය කිව්වා. ඔව් ඒ කියන්නේ මම ඇත්තටමත් ඒක දැමුත් කියන්නම්. මම ඔයා දන්නවා හොඳටම. මම ගම්පහ මගෙන් පවා කප්පම් ගන්න ගිය සරණ ගුණවර්ධනට මම බය නැහැ. මම ඒ කියලා තියෙනවා. අභියෝග කරනවා. බය නැහැ සරණට. ඒතර සරණත් මේක දන්නවා. සරණ තර්ස්ටන් එකේ අපි ඉස්කෝලේ මල්ලි කෙනෙක්. ඒ නිසා යා මල්ලි මම තමයි අයියා. සරණට බය නැහැ. ඒ වගේම මර්වින් සිල්ලට මම බය නැහැ. මම දන්නවා මර්වින් කවුද කියලා. හරිද? මම දන්නවා මර්වින් හොඳටම කවුද. මම බය නැහැ මර්වින් සිල්ලට. හැබැයි මම විජමුලු කුඹන්ඩාර්ට බයයි කියලා මම කියලා තියෙනවා. තෙරුවන් සරණයි මය අප්පා බුදු සරණයි කියද්දී චිංගාල අනිත් පැත්තෙන් දැලිපියක් යන ඉඳ තියෙනවා කියලා මම දන්නවා. ඒක යන්නේ විජමුගේ නෙවෙයි විජමුගේ සහෝදරයෙක් කරා යන්නේ කියලාත් මම දන්නවා. නැත්නම් සොත්විපාලේ හරහා ඒක යන්නේ කියලා මම දන්නවා. මම බයයි. ඒ නිසා මම මේ කන බොන සංවාසයේ දෙන ඇත්ත කතා කරන චණ්ඩිකම් කරන මෙහෙම මූන්ට ආගියු කරන මෙහෙම හම්බ වෙලා ප්‍රශ්න අහන්නේ උන්ට බය නැහැ. මං ඔබට බය නැහැ. හරිද? ඇත්තටම අර හයියෙන් සාදු කියන්නේ උන්ට දෙවියන් වහන්සේ කියලා හයියෙන් කියන උන්ට මං ඇත්තටම බයයි.
මට ඇත්තටම ෂුවර් නෑ. මොකද මම දන්නවා ඒක ප්‍රබන්ධයක්. ඒ තනි කර ගොඩනගන එකක් ඒ කියන්නේ ඇත්ත ජීවිතේ නෙවෙයි. ඒ කියන්නේ දැන්ද මාෆියාක තියෙනවා. ඔයා කියන්නේ ටියුෂන් එක දාන්නේ. නෑ ඔය මාෆියා කියන්නේ සමූහයක් කියන එකනේ. ඒතර දේශපාලන මාෆියාවල් තියෙනවා. YouTube මාෆියාවල් එහෙනම් තියෙනවා. සෝෂල් මීඩියා තියෙනවා. හරිද? එතකොට ව්‍යාපාරවල නේ එහෙම තියෙනවා. එතකොට දැන් මාෆියක තියෙනවා නේ. දැන් මං කියන්නේ ටියුෂන් මාෆියක පටන් ගත්තේ අපි නම් දැන් මාෆියා කීට වඩා ලස්සනයි. ඉස්සර මාෆියා එක black and white වගේ. දැන් නිකන් සමල්න වර්ණයි වගේ. එහෙම නිකන් මාෆියක තියෙනවා. එතකොට මං උන්ට දොස් කියන්නේ නැහැ. මේ සමාජයට හේවන හැටියට තැනේ ටෝනි හැටියට ඇනේ ගහනවා වගේ උන් ඒ වැඩේ හරියටම කරගෙන යනවා. හරිද? අපිට වඩා දක්ෂයි මේ પરම්පරාව කවි කියන්න, සින්දු කියන්න. ඉස්සර ටියුෂන් කරනවා කියන එක වෘත්තියක්. දැන් ටියුෂන් කරනවා කියන එක රංගනයක්. වෘත්තියක්. ටියුට් එක උගන්නන දේවල් පන්තියේ ඩිසිප්ලින් එක වෙලාවට එන්න ඕනි නේද ගෑ? පරක් වෙලා විනාඩි 5ක් පන්තිය තුලට යන්න. ඒක ඩිසිප්ලින් එකක් නේ. ඇත්තටම ඩිසිප්ලින් එකක් නේ. දැන් ටියුෂන් කියන එක ස්ටයිල් එකක්. ඒ කියන්නේ වාහනේ සිකියුරිටි එක දැන් ටියුෂන් එක ඉස්සර මම යන්නේ මම විතරයි. මම වාහනේ යවන්නේ මම තනියම. දැන් වගේ නම් වාහන 6ක් විතර ඕනි, ගාඩ් එක ඕනි, විශාල. ඒ කියන්නේ දැන් මම කියන්නේ දැන් අපිට වඩා දැන් ඉන්න ගුරුන්ට පිරිවැය වැඩි. අයි බා මේ වගේ මේ සෝෂල් මීඩියා ටීම් එකකුත් මේන්ටේන් කරන්න ඕන. පිරිවැය වැඩි අතර මේගොල්ලන්ට. ඉතින් ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ටියුෂන් එක ඊට වඩා ප්‍රාග්ධන වශයෙන් ලොකු විශාල තැනක තියෙන කියන්නේ. ඔව්. ඒ කියන්නේ භෞතික පන්තියක උපරිමේ කාලේ වුණා ළමයි 2000ක්. මම වැඩිම ගොල්ලෝ තියෙන 2000කට ගම්පහ. ඇත්තම කිව්වොත් ඔය කියන්නේ ඔයාගේ කාලේ හැටියට ඔයා උපරිම හම්බ කරන්නේ. ඔව් මේ මම තරම් මං හිතන්නේ සිංහල විෂයෙන් මේ සෙන්රත් පරණවිතානවත් මාර්ටින් වික්‍රමසිංහවත් මහාචාර්ය ජේ.බී. දිසානායකවත් මං තරම් හම්බ කරන්නේ නැහැ මේ විෂය. වැඩිපුර හම්බ කරලා තියෙනවා මම සිංහල විෂය. ඒක ඇත්ත. ඒක ආඩම්බරයිද බං. ඒක තමයි මං කියන්නේ සිංහල විකුණලානේ. ඔව්. ඒකනේ සිංහලට මිනිස්සු ආස කරන්නේ. දැන් අපි මේ කතාවට එනකොට මේ දැන් මට පේන දෙයක් තමයි මේ පහුගිය දවස් ටිකේ ඔයා වැඩක් පටන් ගන්නවා මේ පෙබරවාරි 14 වෙනිදාට නිර්වාණ කියලා. එතකොට මේ නිර්වාණ කියන දේ ඔයාගේ පොතකුත් ආවා. එතකොට මට හිතන දේ තමයි ඔයාගේ මේ පෞගිය කල්චර් එකක ඇතුලේ නිර්වාණ කියන වචනේ ඔයා සෑහෙන යූස් කරනවා හැමතිස්සෙම. ඒක මේ අර යෝක එකපාරක් ඔයා කිව්වා අර මේ බුදුවරිය මගේ ඒ වගේ කැලලක් තිබ්බා. එතකොට මේ ඔයා නිර්වාණ කියන එක සෑහෙන යූස් කරන අවස්ථාවක් තියෙනවා. එතකොට ලව් සහ නිර්වාණය කියන්නේ මොකද්ද මේක ගැටෙන්නේ කොතනද? මං හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට විෂ්ණු වාසු කමෙන්ටුවක් දාන්න ඕනි කියලා. විෂ්ණු මට කිව්ව කතාවක් තියෙනවා. ලංකාවෙන් ගිය දරුවෙක් ඇමරිකා ගිහිල්ලා. අර මෙහෙම 4 දෙනෙක් ඉන්නකොට නිර්වතින් කුකුලෙක් අල්ලගෙන මෙහෙම ලිංගි වහන් ඉන්න ෆොටෝ එකක් දැකලා තියෙනවද කවුරු හරි මේ ප්‍රෝග්‍රෑම් එක අහන අය? ඒ නිර්වාණ බෑන්ඩ් එකේ ආරම්භය. ඒකේ අනිත් එක්කෙනා කර්ට් කොබේන්. එතන නිර්වාණ කියන මේ මියුසිකල් කෑල්ල කර්ට් කොබේන් ගෙනාවි. ඇමරිකාවේ ගෙනාවි. අපි කියන්නේ ඇමරිකාවේ නිර්වාණ. ඊට පස්සේ මට ඉස්සල්ලාම මේ ඔය තායිලන්තේ ගිය වෙලාවේ නිර්වාණ ටී-ෂර්ට් එකක් මම ගන්නවා. කර්ට් කොබේන්ට තියෙන ආසාව නිසා. එහෙම. නිබ්බාන කියන වචනේත් එක්ක දැන් මේ වෙද්දී මම හිතන්නේ මේකට හොඳටම උත්තර දෙන්න පුළුවන් එක්කෙනා බිබිලාදෙනී හාමුදුරුවෝ කියලා. මියුසික් එක්ක නේ නිර්වාණ කියලා කඳු උඩ මියුසික් කරමින් මෙහෙම මහා වෛද්‍යයකට ආමන්ත්‍රණය කරන භික්ෂු සමූහයක් මම දකිනවා පට්ට ලස්සනයි. ඒ මියුසික් පට්ට ලස්සනයි. ඒත් නිර්වාණ තමයි. දෙවෙනි එක මේ වයසට යනකොට මට එකක් හම්බ වෙනවා. වයසත් එක්ක ඒ තමයි මම මේ ප්ලේ කරන්නේ 3 වෙනි හෝ 4 වෙනි කණ්ඩායම් එක. එක වයස්වල ඇත් එක බැට් කරලා ප්ලේ කරලා බෝල් කරලා මේ තවත් කණ්ඩායමක් එක ප්ලේ කරමින් ඉන්න වෙලාවේ. ඒ වෙලාවේ මම අර චූටි වැඩක් පටන් ගත්තම ගයන් මම ඒක වවනවා. හරිද? ඔය නාලන්ද විද්‍යාලයේදී කොළඹ නාලන්ද විද්‍යාලයේදී විශාඛයෙන් ආපු ගෑල් ළමයෙකුට මේ පොඩි ලව් එකක් හිතිච්ච එක තමයි වස්සාන සිහිනේ වෙලා ඒක පත්තරේ ලියලා වවනවා. ඊට පස්සේ ඒකේ සින්දු හදලා ෆිල්ම් කරලා මෙහෙම සර්පයා කේ සමන් කුමාර ගෙනෙල්ලා නිශාමණී එක්කන් වෙලා ෆොටෝ ගහලා මේක මෙහෙම වගා කරනවානේ.
ඒ වගේ නිර්වාණකේ කොන්සෙප්ට් එක ආපු තැනකට මම කියනවා මම මේ ෆස්ට් ටයිම් ඕක කියන්නේ. කවුරුත් අහලා නැහැ මගෙන් ඕක. ඒ තමයි මම මේ කොළපාටස් කියලා පොතක් ලිව්වා. මේ ඩිසෙම්බර් රොමෑන්ස්. ඒකේ මම ඇත්තට මේ පෙම්වතාගේ චරිතය හැදුවේ ආකිටෙක් කෙනෙක්ගෙන්. ඌට අවුරුදු 71ක්. එයාගේ පෙම්වතිය අවුරුදු 21යි. ඒතර අවුරුදු 21 කෙල්ලෙක් සහ අවුරුදු 71ක ප්‍රේම කතාවක් තමයි මේ ඩිසෙම්බර් රොමෑන්ස්. දෙසැම්බර් මැයි මාසේ තරම්ම උන් අතර වයස් පරතරයක් තියෙනවා. හරි. මේක ලිව්වහම මොකද කලින් තිබුණා ලොලීටා කොම්ප්ලෙක්ස් එකක්. පොඩි කෙල්ලෙකුට වයසයි ලව් කරන එකක්. මේක ලියලා දැන් මට ඊට පස්සේ ඕනවා මේ තරුණ කොල්ලෙක්. අවුරුදු 21 22 විතර කොල්ලෙක්. අවුරුදු 50ක 60ක විතර ගෑණියෙකුට කූග ලව් එකක් හදන්න. ගෑනට hinaගේ එහෙම ලව් ඕන්තර ලංකාවේ දේශපාලකයන්ගේ නළුවන්ගේ ලී සමාජයේ තියෙනවා. හැබැයි ඒකට නමවත් දැනන් හිටියා කූග කියලා. මම නිකන් කූග කියලා සර්ච් කරද්දි මට අහු වෙනවා පළවෙනි කූග ෆිල්ම් එක කරලා තියෙන දැන්ට අවුරුදු 100කට ඉස්සෙල්ලා. අපි කොච්චර වර පිටිපස්සෙන් දින්න ගයන් තාම මේ ලිංගික අධ්‍යාපනය උගන්වන්න try එකක් දෙනවා වචනයක් හදාගන්න බෑ. ලෝකේ තරුණ පිරිමි ළමෙක් වයසක ගෑනුන්ට ලව් කරන එක සම්බන්ධව කූග දැන් කූග ක්ලබ් එහෙම තියෙනවා. ඔය දැන් සර්ච් කරන්න පුළුවන් නේ බඩි වගේ සර්ච් කරපළකෝ කූග වයසක ගෑනුත් එක්ක ලව් අහු වෙනවා. දැන් මේ පහුගිය කාලේ ප්‍රශ්නයක් උත්තර නාලන්ද ඉස්කෝලේ. කූග. එතකොට ඒකේ අවුරුදු 100ක් විතර පරණයි. ඔන්න නිර්වාණ හදනවා. ඊට පස්සේ මම නිර්වාණයකට සින්දු හදනවා. ඒ කියන්නේ අවුරුදු 100ක් නේ ආර්ට් එකට පරණ අවුරුදු 100ක් නේ. අවුරුදු 100ක් විතර පරණ ආර්ට් එක ඇතුලේ විතරක්. මානව ජීවිතයේ ආරම්භ ඉඳන් මේ වැඩේ ඇති. දැන් මේවා මැජික් කියලා හිතනවනේ මේ සෝෂල් මීඩියාත් එක්ක. නේ? මම කියන්නේ ලිංගිකත්වය ගැන කතා කරන, එහෙම ධර්ම දේශනා කරන අය, නිර්වාණය ගැන හිතන, ඒ ගැන ගැටලු හදන අය ඉස්සල්ලාම කැඩපතකින් Taman දිහා බලන්න. මම මගේ කැඩපතෙන් බැලුවොත් එහෙම. නේ? මම මන් දිහා බැලුවොත් එහෙම කැඩපතෙන් පේන මාව ඉතිහාසෙ මම ළමා කාලේ ඉඳන් ඉගෙන ගත්ත දේවල්, නැති දේවල්, දැන් වැරදි කියලා හිතන දේවල් මේ ඔක්කොම මේ කැඩපතෙන් පේන්න පටන් ගන්නවා. මේකට නමක් දෙන්න පුළුවන් වුණා නිර්වාණය කියලා. අවබෝධය කියන එකයි ඉතර තියෙන්නේ. ඒ concept එක වාගේ ඔලුවට එන්නේ කොහොමද? ඒ කියන්නේ මේ නිර්වාණය කියන එක තමයි ඊළඟ මගේ මේ අර ඔයා කියවනේ අර පොඩි බීජයක් අහපම ඔයා මං ඇත්තටම නිරාගමික නෑ. ඒක ඔය ආගමික වෙලෙන්දු මට හදපු නමක්. නිරාගමික සන්න කියන්නේ. ආගමික වෙලෙන්දු මං ඒගොල්ලන්ට කියන්නේ. මං ප්‍රේමයේ වෙලෙන්දා මිසක් මං ආගමේ වෙලෙන්දා නෙමෙයි. ඒක මට මම අහන්නේ මේ ඔයා ප්‍රේමයක් ආදරය කියන එක පුදුම ඇරියස් එකක ඉන්නේ. මොකක්ද ඒක ඇරියස් එක? ඔව්. මං ලිව්ව හැම පොතකම හැම නව කතාවකම මගේ හැම සින්දුවකම ආදරේ 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 කියලා කියනවා සහ ගෑන් මට තාම හිතෙනවා ඒක ඇත්ත එකක්. ඒ නිසා තමයි මම හිතන්නේ මගෙත් එක්ක අර දිගු කාලයක් ඉගෙන ගත්තේ වුන් පවා. ඒ ඉන්නේ මේ මගෙත් එක්ක තියෙන සල්ලි ගන්න දුන්නු හින්දාවත් පොඩි ලව් එකක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. හරිද? ඒක මේ 14 වෙනිදාත් බලන්න පුළුවන් ඕනනම්. වැලන්ටයින් ඩේ එක දවසේ. එහෙම ලව් එකක් මගෙත් එක්ක තියෙනවා. මොකද හේතුව ඒක උන්ටත් ඇරියස් එකක් තියෙනවා ලව් එක නම්. තියෙනවනේ. උඹටත් තියෙනවනේ. මම මේ YouTube එකේ හින්දා කියන්නේ ගයන් තියෙනවනේ ගයන් මිනිහෙක්ගේ මට ඇත්තම හිතෙන් දෙය කියන්න. ඉංග්‍රීසි භාෂාවට වැඩිය ලෝකෙ තියෙන සියලු භාෂාවලට වැඩිය ආගමික භාෂාවට වැඩිය ප්‍රේමේ භාෂාව ප්‍රබලයි. මේ කිසි දෙයක් කියන්න බෑ ප්‍රේමේ භාෂාව නැත්තම්. මේක විශාල භාෂාවක්. මට හැම මියුසික් එකකම හැම මියුසික් කන්ටෙන්ට් එකකම හැම නවකතාවකම නේ දාර්ශනිකයෝ කියව හැම කතාවකම බොහෝ ආගම්වල මට දැනෙන්නේ ප්‍රේමේ භාෂාව. ඉතින් මම ඒක කිව්වහම මොකද වෙන්නේ? ඒක කිව්වම නෙමෙයි ප්‍රශ්නේ. දැන් කට්ටියෙන් ප්‍රශ්නේ තමයි සන්න 2001 දී ප්‍රේමේ දැන් මේ පාර පෙබරවාරි 14ත් ප්‍රේමේ විකුණන්න ලෑස්තිලා ඉන්නවා. විකුණන අයිඩියා එක සම්බන්ධව මොකක්ද අදහස? පොඩි වෙලාවක් පොඩි වැද්දට පයින්න බෑ. මේ අපේ රටේ උන් තාම හිතන් ඉන්නවා විකුණනවා කියන එක හරි හතරවිල්ලජ්ජ නැති වැඩක් කියලා. හරිද? ඔය මම පරණ කතා වුණත් ගන්නකො දැන් වෙසක් එකට
බෞද්ධ කොඩි වෙසක් කුඩු දැන් චීනෙන් ගිල්ලත් විකුණන්නේ. එතකොට උඹලා කියන්නේ නැහැ නේ විකුණනවා ආගම විකුණනවා කියලා. නේ? ගඩොල් විකුණන්නේ බං 2.50 ගඩොල් ලක්ෂ 4ට දෙන්නේ. ඒතර ඒක විකුණනව නෙවෙයිද? නේ මම නිකන් අහන්නේ. නත්තල් දවසට සයිප්‍රස් ගස් විකුණන්නේ ගෝල් පේසි ඉදන් මෙහාට. විකුණනවා තමයි. රමුටන් විකුණන්නේ. සැප්තැම්බර් මාසේ පොත් විකුණන්නේ. විකුණනවා තමයි. ඒක එකක්. දෙක මට ඇත්තට මෙතන එක තමයි සන්න වික්ක දේවල් ප්‍රේමේ ප්‍රොඩක්ට් උදාහරණයක් කියන්න. මම මේ කිව්වට පස්සේ සෝෂල් මීඩියා එකේ ගිහිල්ලා බලන්න දැන් අපි ඔක්කොම දවල්ට කනවා රැයට කනවනේ. දැන් මේ දවස්වල තියෙනවා වැලන්ටයින් ඩිනර්. සාමාන්‍ය ඩිනර් එකේ ඒ රෙස්ටෝරන්ට් එකේ 3500යි වැලන්ටයින් ඩේ එකේ 25000යි. මොකද රෝසමලක් නමල කපලා ගහලා හાર્ට් එකක් දාලා ඊතලයක් ගහලා තමයි මේ ඩිනර් එක තියන්නේ මෙහෙම. 25000යි. නේ? දැන් මේ 25000ක උඹලා කාලා ඇවිල්ලා මේක උදේට රෙනවනේ. වැලන්ටයින් කාලා වැලන්ටයින් රෙනවනේ. හරිද? හැබැයි මං 99 කරපු වස්සානෙත් එක්ක කරපු ගීත මට හිතෙනවා තාම අහනවා කියලා. සඳපාන් රයි තාම අහනවා. ඔබ එන්න තාම අහනවා. හරි. සස්සාමිකයි ස්වාමී සින්දු 30 ගානක් තියෙනවා එතන. මේ පාරත් එහෙම සින්දු ටිකක් එනවා. නේ? ප්‍රේමේ ප්‍රොඩක්ට් එක තියෙන්නේ කාලා රෙන්න නෙවෙයි. ජීවිතේ සෑහෙන කාලයක් විඳවන්න. ඒක තමයි විකුණනවා කියන එකට මට දෙන්න තියෙන උත්තරේ. සහ ලංකාවේ වෙලෙන්දු කියලා જાතියක් කියනවනේ විකුණන. උන් මෙහෙම කල්පනා කරලා ලබන මාසේ මොනවද විකුණන්න පුළුවන්. විකිණීමේ ඇල්ගොරිතම් එක හදා ගන්නවා. නේ? මචං මේ මාසේ පිරිකර විකුණමු. පිරිකර පුළුවන්. මේ මාසේ පුළුවන් අවුරුද්ද ළඟ නිසා පමුණුවේ කියලා රෙදි දාමු. රෙදි උත්සව විකුණනවා. මේව රෙද්ද උසස් දෙන්නේ 2.50යි චීත්තේ දැන් 1.50ට දෙනවා රෙදි විකුණනවානේ අවුරුද්දට. එහෙම එක එක කාලෙ කරන්නකොට වෙලෙන්දු කරන්නේ ඔය පේමන්ට් එකේනේ වෙලෙන්දු දැකලා ඉතින් කාලයකට හඳුන් කූරු විකුණනවා. අවුරුද්දට ලිත විකුණනවා. ඈපා පංචාංග ලිත කියලා ලිත විකුණනවා. ඒ සයි වැලන්ටයින් ප්‍රසංග කරන බොහෝ අය අන්න එහෙම වෙලෙන්දු. වෙලෙන්දු. ලබන මාසෙ උන් ඉස්කුරුපුරියන් සහ මඩ්ගාට් විකුණන්න පුළුවන් ස්ත්‍රීවාදී කියලා. ඒ කියන්නේ ඒක හදලා විකුණන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ මේ මම ඇඩ්වර්ටයිස්මන්ට් එකකුත් මේක කියන්නම්. කප්රුක thank you මරු කන්ටෙන්ට් එකක්. රෝසමල්නි තිබුණේ වැලන්ටයින් විකුණන්න. කප්රුකෙන් ගිය අවුරුද්දේ කොහිලමිටි වික්කා. මූලක් ගින්න තියෙන පෙම්මුතුන්ට. මම කියන්නේ ඒ ව්‍යවසායකත්වය ඒ වොන්ටපන එක හැදුවේ මං උඹලා ඔක්කොම මට thank you කියපල්ලා. 99 මං ඕක හදලා දුන්න හින්දා තමයි දැන් උඹලා කොහිලයි හරිද? දැන් පුළුවන් ඕනනම් මේ බස් නැවතුම කියලා ගම්පහ බස් හෝල්ට් එක වැලන්ටයින් කරන්න පුළුවන්. පුළුවන් නේ මේ පාර මහින්ද ප්‍රසාද් මස්සිඟුල කට්ටිය යන්නේ ඒකට නේ නිකවැටේ වැවුතාවුල්ලේ වැලන්ටයින් එකක් කරනවා. ඒතර කොටුවේ හාමුදුරුවෝ වැලන්ටයින් ඩේ එකට මේ දානමාන දෙන වැඩක් ලෑස්ති කරනවා. වැලන්ටයින් පන්සලට ඇවිල්ලා thank you හරිද පන්සලට ඇවිල්ලා. ඒතර අර සිරසේ හිටපු එක්කෙනා මංජුල හාමුදුරුවෝ මේ වැලන්ටයින් ඩේ එකක් කරනවා. හැම තැනම වැලන්ටයින් නේ දැන් ඒක හොඳ ව්‍යවසායක වැඩක් විතර බෝ වෙලා තියෙනවා. වොන්ටපන කියන්නේ ඒකට. ඉතින් විකුණනවා කියන්නේ තු මට වොන්ටපන කියපන්කෝ. ව්‍යවසායකයා කියපන්කෝ. මන්නේ උන්ට පාරවල් ටික හදලා දුන්නේ තැන් තැන් වල මියුසිකල් සෝස් ගහන්නයි, කංකුම් විකුණන්නයි, ලබනවර්ධ පොල් කටු විකුණන්නත් පුළුවන්. එහෙම නැත්තම් කොහේ හරි ඔය තියෙන කුට්ටම් පොකුණක ගෙම්බෝ ගී කියන මාළු වගේ සින්දු කියනවා කියලා විකුණන්න පුළුවන්. ඒ කියන්නේ දැන් පාර හදලා තියෙන්නේ මගෙන් අහනවා විකුණන්නේ කියලා. මට දැන් මේ තව ප්‍රශ්නයක් මේ මම ආපිකත් තමයි කතා කරද්දී මේ වැලන්ටයින් එක දවසට සාමාන්‍යයෙන් මේ Facebook එකේ අපි දකින පෝස්ට් එකක් තියෙනවා. අද නංගිලාට හරි තමයි කියලා. ඒ කියන්නේ රූම් දාන එක තමයි හදන්නේ. ඒ හා සමානව මේ බෞද්ධ සමාජය ඇතුළේ එනවා වැලන්ටයින් කියන්නේ මේ ඕක නෙමේ පුතේ වෙන එකක් වගේ එකක් එනවා. ඒ කියන්නේ මේ එදාට නෙමේ ආදරේ ඕක වෙන මේ දවසකට සීමා කරන්න එපා කියලා පොඩි වෙනම ඇල්ගොරිතම් එකක් හදාගන්නවා. මට ওই දෙකම එක හා සමානයි. අරක කුණුහරුපෙන් කියලා දිනවා මේක ධර්මයෙන් කියලා දිනවා. මේ දෙක සම්බන්ධව අදහස් මොකක්ද කොයිටද තියෙන්නේ? පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ තියෙනවා ලවර්ස් ලේන් කියලා එකක්. මේ කතාව මට කිව්වේ අමරසිරි වික්‍රමරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කැන්ටිමේ ඉන්න උයනෙක් කෙනෙක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් නෙවෙයි. ඌ කවිලිවේ බිත්තිපත්වල පිඟන් සෝදන්නා කියලා. ඒ ප්‍රන් එකද අතර ඌ පිඟන් හොදන එක. මූට කියලා ලවර්ස් ලේන් එක ගැන කවියක් ලියලා දෙන්න කියලා.
මුලියලා ලවර්ස් ලේන් ඇතුල්වීම නොමිලේ පිටවීම ඇතුලේ කියලා. ඇතුල්වීම නොමිලේ පිටවීම ඇතුලේ. ඕන් අපි අර පෙම් කවි ලියන සල්මල් වැටෙන මේ සෞන්දර්ය විශ්වවිද්‍යාල ගැන කිව්වේ. හරිද? අපි විශ්වවිද්‍යාලය යන කාලේ ඒ කාලේ බිත්තිවල අපේ මේ චූදානකේ උසට මෙහෙම පැල්ලම් තියෙනවා. ගොඩාක් බිත්තිවල කළුවර තැන්වල. මේවා ශුක්‍රාණු පැල්ලම්. හරිද? දැන් ගියාම හිස් කොන්ඩොම් තියෙනවා. නේ? ඒ කියන්නේ ඉස්සර ගලේවල ගිය අය දැන් කන්නේ හිල්ටන් හෝටලෙන්. ලෝකෙ හිම තමයි ගයන්. නේ? කන්‍යා භාවය වාගේ එකක් ලොකු වැලියු වෙහෙකට තිබුණේ වැඩවසම් කාලේනේ. ඒවා වැලියුස්ද කියලා අහන මට්ටමට කොල්ල කෙල්ලපත් වෙලා. ලෝකෙ දැන් තාම ලිංගිකත්වය උගන්වන්නේ නැහැ හැබැයි මම මෙහෙම කිව්වට ඒ ලිංගික කියන වචනේ කියන්න බයයි තාම. මේ වචනට කොච්චර බයයිද කියනවා නම් එහෙම ගයන්. මේ මට විශාල ප්‍රහාරයක් කෙල්ල කර පැපිලියානි සුනෙට්ටා දේවී නායක හාමුදුරු දැන් උන්වහන්සේ ඒක තේරුම් අරගෙන ඇති. මං ගහව හෑන්ඩ් බිල් එකට ලව් එකට සිංහල කියලා. මගේ පේජ් එකකුත් තියෙනවා මේ පේජ් එකට ගිහලා ෆලෝ කරන්න. ඒකේ නම ලව් එකට සිංහල. නේ ලව් කිව්ව ගමන් මුන්ට සෙක්සි තෙනවනේ. සුංගාරේ කිව්ව ගමන් පුරුෂලින්ගේ කෙලින් වෙනවනේ. නේ මං කියන්නේ මේක නිවන්න ආගමට වගේම ගුණධර්ම වලට වගේම ප්‍රේමයටත් පුළුවන් කියලා. ප්‍රේමය කියන්නේ ගිනි ගන්න එකක් නෙමෙයි ගයන්. ඒ නිසා මේ ප්‍රේමේ නිෂ්පාදන ප්‍රේමේ මගේ යෝජනාව මේ 8-9 ශ්‍රේණි වල මොඩියුලේ වෙනුවට මොඩියුලේ පටන් ගන්න මලියන ෆිල්ම් එක පෙන්නලා පන්ති කාමරය ඇතුලේ නේ ස්වාභාවිකව අවුරුදු 14 15 ගිහලා මේගේ ලිංගය ඍජු වෙන කාලේ අර මලියන කියන ප්‍රොස්ටිටියුට්ව දැකලා ඒ ක්‍රියාකාරකමත් එක්ක නේ මලියනගේ ජංගිය ගෙන්නලා ගෙදර වනා ගන්න ගන්නට වෙනවා මෙයා. ජංගි හොරා කියලා ෆිල්ම් එකක් ආවේ බලන්නකෝ. ඒ ස්වභාවයෙන්. හැබැයි ඒ ෆිල්ම් එක ඉවර වෙන්නේ එයාගේ හරිය ලස්සන ප්‍රේමණීය ජීවිතයකින්. පෙම්වතියත් එක්ක යනකොට මලියන වෙළඳපොළ යනවා. අපි කියන්නේ පඩේකට ගණන් ගන්න නැහැ කියලා. මෙන්න මේක තමයි এডুকেෂන්. ඒතර මලියන පෙන්වන්න පුළුවන් නේ. මේක වහන එක. දැන් ওই සමහර භාෂාවේ වචන වැහුවම ඒ වචන කළුවරේ හැංගෙනවා ගයන් මෙහෙම. එතකොට ඒ වචන නරක වචන බවට පත් වෙනවා. මම කියන්නේ වචන ආලෝකයට ගෙනාවම මෙහෙම ඒක සාමාන්‍ය වෙනවා. මම දැන් කියේ පඩයක් කරිය වගේ කියලා. ඒක සාමාන්‍ය මාධ්‍යයක් කියන්න බෑ. හැබැයි එතකොට නිකන් මේ පඩේ ගඳ නැති වෙන ආලෝකයට ආවහම නිකන්. සාමාන්‍යයෙන් ඔබටත් පඩ යනවා මටත් පඩ යනවා. නිරෝගී මිනිහෙකුට දවසකට පඩ 20ක් විතර යන්න ඕනි. නේ? සමහර උන් ඉන්නේ අපිට නම් කවදාවත් පඩ යන්නේ නැහැ. අපිට කවදාවත් එහෙම පඩයක් ගිහිල්ලා නැහැ. අපේ කක්ක හඳුන් සුවඳයි. නේ? නේ අදෝමුඛයක් නැතුව ඇති. ඇත්ත ලෝකයක් තියෙනවනේ නේ. අපි හොටු කබ නේ සෙම දත්ම දින මාසයක් ඉඳ කිව්වම කාට හරි බලන්න. ඇත්ත ජීවිතේ තියෙනවා. මේ මිනිස්සු හරි සුවඳවත් මිනිස්සු නෙවෙයි. හැබැයි ප්‍රේමයෙන් තමයි මේ මිනිස්සු සුවඳවත් කරේ. ගීතයෙන් තමයි මේ මිනිස්සු ලස්සන කරේ. හරිද? මේ රොබෝවරු වගේ සමාජයක් හදන්න බෑ. රොබෝවරුන්ට ගුණධර්ම කියලා දීලා ඇති වැඩකුත් නැහැ. ගුණධර්මයක් ඉගෙනුවා තේරෙන්න නම් උන් ළඟ මෙලෙකක් එන්න ඕන. මෙලෙක එන්නේ නැහැ ප්‍රේමයක් නැති මිනිහෙකුට. දැන් මේ 2001 වසරේදී මේ රත්තරන් වැස්ස කරාන් පස්සේ මම හිතන්නේ සෑහෙන පිපිරීමක් වුණා මේ සන්න සම්පූර්ණයෙන්ම මේක සමාජ මේ තරුණ ප්‍රජාව විකෘති කරන තැනකට ගෙනවා කියලා ලොකු කතා බහක් කරනවා. ඇයි වැලන්ටයින් ඒනේ කතෝලිකයෙක් සන්න එන්ජියෝ කාර්යයක් ඇමරිකාවෙන් ආධාර දෙනවා කියලා කිව්වා. ටැබකෝ එකෙන් ස්පොන්සර් කරනවා කියලා කිව්වා. මට මතකයි පෝස්ටර් එකකුත් ගහුවා ටැබකෝ මේ සිගරට් ටික අතේ තියාගෙන. ඒකට ෆිල්ම් ටිකක් බලපෑවා. හැබැයි දැන් සන්න දැන් ආයි මේ වැඩේට අත මේ සමාවෙන්න මේ මම ගුරුවරයා වුණාට මම ආදරයට සන්න කියලා කියන්නේ මේ ආයි මේ දැන් නිර්වාණ 14 වැඩේ වෙනකොටම ඔයා මේ වැඩේ අත ගහන්නෙම ලිංගික අධ්‍යාපනය සම්බන්ධ වෙන අවුලක් ජාලයක් වෙච්ච අවස්ථාවක. ඒ කියන්නේ මිනිස්සුන්ට මේ ප්‍රේමයේද ලිංගික අධ්‍යාපනයද කියලා වෙන ගැටලුවක් දැන් ඇති වෙලා තියෙන තැනක. දැන් ඒ අතරතුරේදී අපි විද්‍යාත්මක වශයෙන් සමහර දේවල් බෙදා ගන්න ඕන කැලේ තියෙනවානේ මේ රේඛාගතක. එතකොට මේ රේඛාගතව වෙනස් කරගත්තේ පහද ගන්න පුළුවන් පැතිත් එන්නේ ලිංගික අධ්‍යාපනය බය කරන්න එපා. ඒ වැඩේ හොඳ නෑ. ගුණධර්ම තමයි අංක 1 කියලා. එතකොට දැන් කාට හිතෙන්න පුළුවන් සන්න දැන් ආයි එන්ජොයි වැඩක්ද
ගේ මස්සේ හදිසියෙ මේ නිර්වාණ කියලා එන්නේ කියලා. එදා කරපු දේම අදත් වෙනවා. එදා වෙච්ච දේ හෙටත් වෙන්න පුළුවන්. මොකද්ද මේ වෙන්නේ? ගයන් මං කියන්නේ මේ අනුන්ගේ වපරහින් බලන්නේ නැතුව ජීවිතේ දිහා තමන්ගේ ඇත්තස් දෙකින් බලන්න. දෙක සන්න කියලා කියන්නේ කොහෙවත් හැංගිලා ඉන්න, ගුහාගත වෙලා ඉන්න, අයිසොලේට්ලා ඉන්න පිටරට නෙවෙයි. මම නුගේගොඩ හයිලොල් පාර අයිනේ විජේරාමේ බොහෝ වෙලාවට රෑ 12ක වෙනකන් මේ ආයතනෙ මං ඉන්න මිනිහෙක්. ඒ නිසා ගයන් මේ කැමරා තුනකුත් අරන් ඇවිල්ලා මගේ ප්‍රශ්න අහනවා වගේ මේ ප්‍රශ්නයක්වත් කලින් කියලා නෙවෙයි අහන්නේ නෑ වගේ ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ඕක මගෙන් අහන්න පුළුවන්. හරිද? මේ මං තේහෙකුත් දෙන්නම්. සිගරට් බොනවා නම් සිගරට් එකක් බොන්නත් පුළුවන්. මත්පැන් ටිකක් ඕන නම් ඒ බොන්නත් පුළුවන්. කණ්ඩ ඕන නම් කණ්ඩක් දෙන්නම්. රණ්ඩු වෙන්නේ ඇවිල්ලා මේක අහන්න පුළුවන් කමක් තියෙනවා. ඇයි මේක අහන්නේ නැත්තේ? මං සැඟවිලා නෑනේ. දැන් පාතාල එක්කෙනෙක් නම් හම්බ වෙන්න බෑ කියන්න පුළුවන්. ඒකට හේතුව ගයන් මේ ඇත්ත මං දිගාරනවට ඒගොල්ලෝ ගාව බයක් තියෙනවා. ඔන්නම එකක් දිගාරලා පෙන්නන්නම්. මං තංගමඩේ ඩයිරිස් කියලා ෆිල්ම් එකක් කරලා තියෙනවා. මේකේ දවසට එඩිටින් වල තියෙන. මේ නම මොකක්ද? විනාඩි කිහිපයක් දෙන්න පැහැදිලි කරන්න ගයන්. තංග කියන්නේ රත්තරන්. මලේ කිව්වොත් වැස්ස, මලේ කිව්වොත් කන්ද. ඒ නිසා තංග මලේ කියන්නේ එක්ක රත්තරන් වැස්ස, මලේ කිව්වොත් කොඹු දෙකයි ලයන්න අයව, මලේ කිව්වොත් මෙන්න මේ ඉස්පිරිතාලේ තමයි මම උපන්නේ. මගේ උපන්නේ තැන 1964 මාර්තු 2 වෙනිදා තංගමලේ වතුරෝහලේදී උපන්නා කියලා. මං ඉපදුනේ තංගමලේ එතකොට. හරිනේ. මං නැලුනේ තංගමලේ දෙමළ තොටිල්ලක. මම මේ නමට හරි ආසයි. 2001 දී එකපාරම මම මේකට නමක් දානවා රත්තරන් වැස්ස කියලා. තංගමලේනේ බං. තංගමලේ. මගේ ෆිල්ම් එකක් තංගමලේ. රත්තරන් වැස්ස කියලා. රත්තරන්. ඒ නම ලස්සනයි රත්තරන් වැස්ස කියන එක. තංගමලේ තමයි රත්තරන් වැස්ස කියලා කියන්නේ. ඒ රත්තරන් වැස්සම තමයි තංගමලේ වෙලා ආයේ එන්නේ. ඒක දිනපොතක් වෙලින් තංගමලේ ඩයිරිස් කියලා. තංගමලේට ප්‍රේමයට තරම්ම බං තංගමලේට තියෙන ලව් එකේ ගයන් මේ. දැන් මේක කරාම එපාර ව්‍යාපාර ලෝකයේ කාලේ වෙනකොට 2001 වෙනකොට එක පැත්තකින් නව ලෝක. ඒකිටියේ ධර්මදාස මුදලාලි පිරිමියෙක් කෙනෙක්. පුත්තු දෙන්නයි. මිලිනා සුමතිපාල ස්වාමියා මැරිලා ඒත් පුත්තු දෙන්නයි. තිලංගයි ජගතුයි. හරිද? ස්වර්ණවාහිනියේ ඒත් ස්වාමියා මැරිලා පුත්තු හිටියා, දුවෙකුත් හිටියා. එතකොට කවුද? සෝමා ඉදිරිසිංහ. මේ කොළඹ තිබිච්ච ව්‍යාපාරික පවුල් කීපයක්. මරදානේ පොත් ප්‍රකාශකයෙකුයි, දායක සභාවේ 4-5 දෙනෙකුයි, භික්ෂුන් වහන්සේලා හෙදර ගිහිල්ලා හම්බුණා මිලිනා සුමතිපාල. මම මේකට ප්‍රෝග්‍රෑම් එකක් කරලා ලින්ක් එක දාන්නයි කියලා මට දෙන්න අය. 2001 දී. ඒක වැඩේ වෙලාද? නෑ වැඩේ ලෑස්ති කරනකොට ලෑස්ති කරනවා. කිව්වහම මිලිනාට කිව්වා මේ ස්වර්ණවාහිනියේ සෝමා ඉදිරිසිංහගේ ප්‍රොජෙක්ට් එකක් රත්තරන් විකුණන්න හදන්නේ. රත්තරන් වැස්ස. මට දැන් ප්‍රශ්නයක් අහන්න. එතකොට ඔයා ලක්බිමේ ලියන කාලේ නෑ ලක්බිම ඇවිල්ලා එළියට. ඇවිල්ලා. ඒක සුමතිපාලත් එක්ක ගනුදෙනුවක් තියෙනවද? ඔව් ඉතින් මං වසන්ලි එතෙන්ටනේ. හරි. මේ කාත් එක්කවත් මම මේ අමනාපෙට කියනවා නෙවෙයි ගයන්. මේ වෙච්ච ඇත්ත ඒක. ඒගොල්ලෝනත් දැන් කතා කරලා අහන්න පුළුවන් මේක දුනේ කියලා. මම කියන්නේ මේ ඇත්ත ඒක. දැන් මේක දැනගත්තේ කොහොමද ඇහුවොත් මේ භික්ෂුන් වහන්සේලාට දැන් ඕක කියනවා. එදා කිව්වේ නෑ. දැන් මිලිනට ගිහිල්ලා කියනවා මේ ඉන්න සෝමා ඉදිරිසිංහ ස්වර්ණමහල් ප්‍රොජෙක්ට් එකක් විතර ස්වර්ණවාහිනියත් එක්ක රත්තරන් වැස්සක් ලංකාවේම කොල්ලෝ කෙල්ලන්ගේ රත්තරන් මාකට් එක අල්ලන්න හදන්නේ. මේක ගෝල්ඩ් බිස්නස් එකක්. අන්න සන්නස්ගල තමයි මේක ප්‍රොමෝට් කරන්නේ. රත්තරන් වැස්ස කියලා එකක් කරනවා කොහෙද විහාරාමාදකේ මල්ල කෙලියයි. ඒතර මිලිනා සුමතිපාල බෞද්ධ සම්මේලනයේ සභාපතිනිය. භික්ෂුන් වහන්සේලා වට වෙලා මේකට මොකද කරන්නේ? දැන් ඇත්තම ගහනවා නම් මේ ප්ලෑන් එක කාට ගහන්නද? ස්වර්ණවාහිනියට ගහන්න. සෝමා ඉදිරිසිංහට ගහන්න. රත්නම් බිස්සකට ගහන්න. මල්ල කෙලියේ සෙට් වුණා. සෙට් වුණාම සෝමා ඉදිරිසිංහ බය වුණා. ස්වර්ණවාහිනිය. බය වෙලා එයා ඊට පස්සේ බෙල්ලන්විල බුදුහාඳුරු හම්බෙන්න ගියා කවුද? කීපංග වන්නූතන බුදුහාඳුරගේ නම මට අමතකුනේ එකපාරම. සමන්තබද්ද හාමුදුරුවෝ. ඒ කාලේ දකින්නේ හැම වෙලාවෙම සමන්තබද්ද හාමුදුරුවෝ ගිහිල්ලා බණ කියනවා කොහෙද? ස්වර්ණවාහිනිය. එයා මාර දායකා වෙලා මෙහෙම බෞද්ධ ප්‍රබෝධයක් ස්වර්ණවාහිනියට ගෙනාවා. නැත්තම් අර ඇටැක් එකට මුහුණ දෙන්න බෑ. දැන් මේගොල්ලෝ දෙගොල්ලම බෞද්ධයි. කවුද?
සන්නනිරාගම. ශ්‍රී ලංක සුමතිපාලලත් බෞද්ධයි හාමුදුරුවොල්ලොත් එක්ක. ස්වර්ණවාහිනියත් බෞද්ධයි. දායක සභාවට ඕන තරම් මෙහෙම අනේ පිළි සිටුවර වගේ වියදම් කරනවා. සන්නස්ගල අනාතයි. මම නිරාගමිකයා වුණා. හරිද? දැන් මේ තංග බලය කියන අපේ ගමේ නම දාලා උත්සවයක් කරනකොට රත්තරන් දැන් භික්ෂුන් වහන්සේලා මෙහෙම කරනකොට දෙගොල්ලම ඊට පස්සේ කරේ මම හරියටම දිනේ හොයාගන්න කොළඹ නගර සභාවේ නගරාධිපතිනේ ව්‍රායි කරුණා කරලා මේ දිනේ හොයලා දෙන්න පරණ ඩොකියුමන්ට්ස් වල ඇති 2001 පෙබරවාරි 14 වැලන්ටයින් ඩේ එක කරලා මම සතියක් යන ඉස්සල්ලා ජාතික සංඝ සභාවෙන් ඊළඟ අවුරුද්දේ විහාර මදයක බුක් කරනවා අවුරුදු ප්‍රොජෙක්ට් එක අවුරුද්දක් උඹ හිතපන් තිලංකලයි ඒ කියන්නේ සුමතිපාල සමාගමයි මිලීනලයි ස්වර්ණවාහිනියයි අවුරුද්දක් මේ දායක සභාවට මිල මුදල් සහ මේ දානමාන සැපෙව්වා. ඇයි අවුරුද්දකින් ප්‍රොජෙක්ට් එකක් ඉන්නේ. ප්‍රොජෙක්ට් එකේ නමක් හැදුවා අමාවැස්ස. 2001 වැලන්ටයින් අමාවැස්ස ලංකාවේ පළවෙනි වතාවට එනවා. මේකට thank you හේතුව ඒකෙන් තමයි මට අර තිබ්බ තුවාල සනීප කරේ. සෙත් පතලා පිරිත් කියලා ඉවසීමෙන් සිල් ගත්තාම වැලන්ටයින් ඩේ එකේ තුවාල සනීපයිනේ. විහාරමා දෙවියකේ සුදු ඇඳලා. මේක අහන්න පුළුවන් කාගෙන්ද මේක ඇත්තද කියලා. අතුරලිය රතන හාමුදුරුව දන්නතරුතුරු කරුණා කරලා කියන්න. ගලබොඩත්තේ ඥානසාර හාමුදුරුව කරුණා කරලා මේකේ දන්නතරුතුරු කියන්න. මිස්සක හාමුදුරුව කරුණා කරලා දන්නතරුතුරු කියන්න. කොළොන්නාවේ සුමංගල හාමුදුරුව කරුණා කරලා ඒකේ දන්නතරුතුරු කියන්න. නන්ද හාමුදුරුව කරුණා කරලා ඒකේ දන්නතරුතුරු කියන්න. කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්දිරාගාරේ දමරතන හාමුදුරුව ඔක්කොම සිහල උරුමේ කට්ටියනේ. සිහල උරුමේ කට්ටියනේ දවසට හිටියේ. ඉතින් සිහල උරුමෙන් තමයි කරේ ඔක ෆෝම් කරේ වැඩි අනිත් පැත්තට ගත්තා. හරිද? මේ අමාවැස්සක් කරා. ඒ නිසා ඒ රැල්ල ශාරුක් ඛාන්ටත් බෝම්බ ගැහුවේ රැල්ල. ඒ රැල්ලෙමයි. හරි අමාවැස්සක් කරා. ගයන් ඒ නිසා මේ පෙම්මුතු ඒ නිසාද ඊට පස්සේ මේ වැඩේ අත්හැරලාම දැන් බයට. මමද? නෑ ගයන් වැඩේ ස්ටාර්ට් කළා අනිත් උන් ගණන් දුවද්දි මං ඕන්නේ නෑනේ බං. නේ HNB කැලෙන්ඩරේ ලකුණු කරනවා වැලන්ටයින් ඩේ එක කියලා රෝස් බල් විකුණනවා හරිද පෝල් කටු විකුණනවා බස් වලට වලත් සින්දු කියනවා වැලන්ටයින් ඩිනර් දෙනවා මං ආතල් එකේ බලන් හිටියා මං පටන් ගත්ත වැඩේ උඹ අරන් යනවා නම් මම මොකටද රිලේ කියන්නේ එහෙනම් අහන්න ඕනේ දැන් අයි පටන් ගන්න කියලා ඒක තමයි මං අහන්නේ එතකොට මේ අවුරුදු 25කට පස්සේ කසාද බැඳලා අවුරුද්දෙන් අවුරුද්ද සමරන්නේ නැතු වුණාට බා රිදී ජූබිලිය සමරනවනේ දැන් අවුරුදු 25ක් මේ 25 සමරන්නේ මේක ජාතික උත්සවය වැලන්ටයින් ජාතික උත්සවය. ඒ කියන්නේ මහා කූඩුව මේක. ඉතින් පොඩි පටව ඉන්නවා මම සතුටුයි. මොකද පැටව ඉන්නකොටනේ මහා කූඩුව පේන්නේ. ඒ නිසා පෙම්මුතුන්ගේ දිනේ ජාතික උත්සවය. ජාතික මට්ටමේ නායකයෝ, ජාත්‍යන්තර මට්ටමේ ගායක ගායිකාවොත් එක්ක සුගතදාසගේ තියෙනවා. නේ? ජීවත් වුණොත් ආයේ මේක කරන්නේ 50. ඒ කියන්නේ ඊළඟ අවුරුද්ද වැලන්ටයින් එකට මං කවුරු හත් රෝස බලක් වා එකක් දෙයි සින්දුවක් ලියයි. මේ මහා උත්සවයේ ආපහු වෙන්නේ රිදී ජුබිලියට පස්සේ. ඒ නිසා රිදී ජුබිලියක් තියෙද්දි මං ඒක කරන්න ඕනේ අවුරුදු 25ක්. නේ 25ක් තිස්සේ මේක පවත්වන් ආපු සියලු ආගම්වල නායකයන්ට, සියලු හාමුදුරන් වහන්සේලාට, සියලු ව්‍යාපාරිකයන්ට, සියලු ප්‍රසංග සංවිධායකයන්ට, සියලු දුම්රිය වලට අයි ආදර කෝච්චි ගියානේ. සියලු FM නාලිකාවලට නේ ජනතා විමුක්ති පෙරමුණට දැන් අහන්න ගයි කියලා. ඒගොල්ලෝ වැලන්ටයින් ඩේ එකක් කරා ඉස්සර. පෙරටුගාමී පක්ෂයට ඒත් අහන්න ගයි කියලා. වැලන්ටයින් ඩේ එකක් කරා. මංගල සමරවීරට අහන්න ගයි කියලා. මියුසියස් එකේ කෙල්ලෝ පාට දාලා සොල්දාදුවන් රෝස මල් දුන වැලන්ටයින් ඩේ එක දවසේ. thank you මංගල. චන්ද්‍රිකා බණ්ඩාරනායකට ඇයි මංගල ටිකට අවසර දුන්නට. දැන් කියන්නත් තව චුට්ටක්. මේ ආණ්ඩුවට ස්තුතිවන්ත වෙන්න ඕනි මාලිම ආණ්ඩුවට. බොහෝ පාසල්වල ප්‍රධාන ශාලාවේ 17 එක්සෑම් පටන් ගන්නවා ඕ ලෙවල් පටන් ගන්නවා. එහෙම තියෙද්දිත් පාසලේ ප්‍රධාන ශාලාවේ ලංකාවේ බොහෝ පාසල්වල වැලන්ටයින් ඩේ එක සමරනවා විදුහල් ප්‍රතිනියෝ. තව ප්‍රශ්නයක් කියන්නේ. ඔක කිව්ව ගමන් හාමුදුරුවෝ ආයි කුලප් වෙයි. හාමුදුරුවෝ කුලප් වෙන්න එපා. මොකද හාමුදුරුවෝ දැන් මම කියන්නේ කොටුයි හාමුදුරුවෝත් සමරනවනේ. එයාට අයිතියක් තියෙනවා. අයිතියක් තියෙනවනේ. එතකොට මේ දවස්වල ගුරුධර්ම දේශනා කරන්නත් අයිතියක් තියෙනවනේ බණ කියන්න. නේ? මම දැක්ක වැලන්ටයින් එකට කත්නෝරුවේ හාමුදුරුවෝ රෝසමල් හිම රෝසමල් 20 වෙන ෆොටෝ එකක් දාලා තියෙනවා ITN එකකින්. ඉතින් හාමුදුරුවන්ගෙන් හાર્ට් 20 වෙනවා නම් හොඳයි රෝසමල් එක. විවේචනය කරන එක අයිතියක් තියෙනවා. විවේචනය කරන්න එපා. ඔක පටන් ගත්ත ඉන්දිරාගාරයේ හාමුදුරුවෝ එහෙම 2001 අමාවැස්සෙන් පටන් ගත්තා.
ඉතින් බං අමාවස්යෙන් පටන් ගත්ත එක දිගටම වහින්න එපාය මෙහෙම. වැලන්ටයින් දෙකම බුදුන්ගේ සිද්ධාර්ථගේ උපත බුදුවීම පිරිනිවන් පෑම වගේ අර වැලන්ටයින් කතෝලික පූජකයාත් භික්ෂූන් සමරන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් හරිනේ බං ඉස්සල්ලා හදන්නේ YMBA නේ. නෑ YMCA නේ. YMCA දිහා බලාගෙන YMBA හැදුවා වගේ වැලන්ටයින් දිහා බලාගෙන දැන් අර පොසොන් වෙසක් වගේ දැන් වැලන්ටයින් බෞද්ධ දිනයක් කරනවානේ. හොඳයි. හාමුදුරුවෝ වහන්සේලා ඒක කරගෙන යන. එදාට පිරිත් කියනවා හොඳයි, බණ කියනවා හොඳයි. දැන් මේක ඉස්කෝල වලට ගෙනිච්ච එක මං කියන්නේ ආණ්ඩුවේ වැඩක්. ආණ්ඩුවේ වැඩක්. එක උදාහරණයක් කියන්න. බණ්ඩාරවැල මධ්‍යම මහා විද්‍යාලයේ ඌවේ මහා පාසල සමන්ත විද්‍යාරත්න මහත්මයා එහෙනේ. බණ්ඩාරවැලනේ. බණ්ඩාරල මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ඉන්නේ ලස්සන මැඩම් කෙනෙක්. කොළඹ අනුලයිකේ හිටපු විදුහල්පතිනිය විශාඛා රාජපක්ෂ. ඒ මැඩම් බැඳලා ඉන්නේ මාධව කියලා මියුසික් කරන කෙනෙක්. නේ? ඒතර හස්බන්ඩ් මාධව, මැඩම් විශාඛා. ඉස්කෝලේ හදලා තියෙන පදනම තමයි මේකට විශාඛා රාජපක්ෂ පදනම. දැන් මම දන්නේ නැහැ විදුහල්පතිනිය දැන් මුදල් එකතු කරන්න පුළුවන්ද කියලා ඉස්කෝලේ එකතු කරනවා හැබැයි රාජපක්ෂ පදනම. ටිකට් විකි ඉස්කෝලේ ළමයින්ට. විකි ඉස්කෝලේ හාමුදුරුවරු අලුතෙන් ශ්‍රේණියට බඳව ගන්නවා නම් ළමයි පළවෙනි ශ්‍රේණියට දෙමාපියෝ වැලන්ටයින් ටිකට් එකක් ගන්න ඕනේ. මොකද මමයි හස්බන්ඩුයි දෙන්න වැලන්ටයින් සමරනවා බණ්ඩාරල මධ්‍යම මහාවිද්‍යාලයේ ශාලාවේ. ගායිකාවුත් එනවා. පාසලක විදුහල්පතිනියක් තමන්ගේ ස්වාම පුරුෂයාත් එක්ක ස්වාම පුරුෂයාගේ ප්‍රේමය සමරන්න ඉස්කෝලේක වැලන්ටයින් ඩේ එකක් කරන එක සංකේතවත්. ඒ සංකේතවත් දිනේට ඌව පළාතේ සීල දෙනා උදව් කරන්න. දැන් පන්සලට මේක ගිහිල්ලා ඉස්කෝලවල ප්‍රධාන ශාලාවේ වැලන්ටයින් සමරනවා මේ විදිහට. කවුරුත් විරුද්ධ වෙන්නේ නේ. ඒ නිසා මැඩම්ට හයියේ ඉන්නේ සන්නස් ගල්ලා ඒවා පටන් ගත්ත හින්දා. ඒකේ නමත් ආදර වැස්ස. ඉස්කෝලේ ප්‍රධාන ශාලාවේ ප්‍රසංගයක් තියෙනවා ආදර වැස්ස ඒකේ නම. හරිද? එතකොට විදුහල්පතිනිය තමයි කවුද? ඕගනයිස් කරන්නේ. ඉස්කෝලේ ශාලාවේ. කවුරු වෙනුවෙන්ද? එයාගේ හස්බන්ඩ් වෙනුවෙන්. එතකොට ඉතින් හස්බන්ඩ් එයි මේ දවස්වල මේ AI වලින් ලව් මේවා හදලා බදුලු කෝච්චි යනවා ලව් සමරනවා ගම් වතුර අරම ඔක්කොම පැත්තක දැන් ඈ. ඉස්කෝලේ ලව් සමරනවා. සිරිකුරසෙත් තියෙනවා ගම්පහ. වැලන්ටයින් ඩේ එකේ. එකම වෙනස තියෙන්නේ ඒක ඕගනයිස් කරන්නේ සිරිකුරස ඉස්කෝලේ විදුහල්පතිනිය නෙවෙයි. ශාලාව කුලියට ගන්න පුළුවන්. කොළඹ ලුම්බිනියේ ගන්න අපි ශාලාව. ඒ නිසා ලංකාවේ වැල්ලට, රැල්ලට, වල්ලට, පන්සලට, කෝවිලට, ඉස්කෝලට, ප්‍රධාන ශාලාවට, කොහිල විකුණන්න, ගෙම්බන්ට, බස් හෝල්ට් එකට, වැව්තාවුල්ලට, ඩිනර් පාටියට මෙහෙම එක ව්‍යාපාරික අවස්ථාවන් ගිහිල්ලා. ඒ නිසා විකුණන එක කියන්න එපා. උන් ඔක්කොම එකතු වෙලා මට තැන්ක් යූ කියන්න ඕනි. අපිට මේ ව්‍යාපාරික අවස්ථාව හදලා දුන්න ව්‍යවසායකයා තමයි මම. මම තමයි හැදුවේ. මම සෑහෙන දිගට ගුටි කාලා බැනුම් අහලා තියෙනවා නේ. දැන් මට බයින්න බෑ. ඇයි ඒ? මට මාර ගොඩක් උදව් කරයිනේ. මට මොන හරි කිව්වොත් බණ්ඩාරල මධ්‍යම මහාවිද්‍යාලෙ එයිනේ මම පොළු මුගුරු අරගෙන ප්‍රින්සිපල් එක රෙද්ද උස්සගෙන සන්නට මුකුත් කියන්න එපා කියලා. ගම්පහින් එයිනේ. වැව්තාවුල්ලෙන් එයිනේ. ප්‍රසංග සංවිධායකයෝ එයිනේ. ඇයි ඒ? අපි මේ මොන හරි හම්බ කරගෙන ලව් සමරන්නේ සන්න පටන් ගත්ත හින්දා. දැන් ප්‍රහාරෙල්ල කරන්න අමාරුයි. මොකද මාර වැලන්ටයින් සමූහයක් විදුහල්පතිනියෝ, විදුහල්පතිවරු, ඇමතිවරු, තරුපය හෝටල් වල නාලිකා, ඒතර මාසෙන් මාස එක එක ව්‍යාපාර කරන ව්‍යාපාරිකයෝ මේකට සම්බන්ධයි. අවසාන වශයෙන් මේ අහන්නේ උතුමාගේ මේ 14 වැඩි කියන්නේ නිර්වාණ වැඩි ඇත්තට මොකක්ද එදාට වෙන්නේ? ගෑන් මම සාමාන්‍යයෙන් ඔය වතුර විදුරුවක් කිව්වම ඇත්තටම ලිදක් කපලා දෙන එකෙක්. මේ ප්‍රසංගෙ මම කරන්නේ ප්‍රොඩක්ට් එකක් වෙනුවෙන්. එක ෆිල්ම් එකක් එඩිට් වෙද්දී මම ඊළඟ ෆිල්ම් එක බොහෝ වෙලාවට පටන් ගන්නවා නිර්වාණත් එක්ක. නිර්වාණ කියලා මේක මියුසිකල් ඉවරයි මම සින්දු හදලා ඉවරයි ගොඩක් කල්. එතකොට මේකට ඇත්තටම මම හරි ආසාවෙන් මාත් බලන් ඉන්නවා මේ මහේෂ් දෙනිපිටිය. එයාගේ තාත්තා ෆැක්ට්‍රික් නෑනේ. මහේෂ් අපේ ජෙනරේෂන් එකේ. මහේෂ්ගේ පුතා ජෙන් සී එකේ. වර්ල්ඩ් ක්ලාස් මියුසිෂියන්. මේ තාත්තයි පුතයි දෙන්න කොහොමද මේක කරන්නේ මියුසික් එක? 30ක 35ක 40ක තර ඔකෙස්ට්‍රා එකක් ඉන්නවා.
මේ ගායන වෘන්දේ අර ගායන වෘන්දය තව විශාල පිරිසක් ඉන්නවා. හරි. එතකොට මේක අර හැමදාම අපි සින්දු අහනවා වගේ එකක් නම් කරන්න මං ආස නැහැ. ඒක හැමදාම අහනවනේ. අපි මේත් සින්දු කියනවනේ. එහෙම නෙමෙයි මේක ප්‍රාසංගික වෙන්නේ කොහොමද? මේක ජාත්‍යන්තර මට්ටමට ගේන්නේ කොහොමද කියන එක සහ මට දැන් 62ක්. ඒ නිසා මගේ ජීවිතේ මගේ සින්දු විතරක් මට අහන්න හම්බ වෙන පළවෙනි අවස්ථාව මේක. අනිත් අයටත් එහෙමයි. ඒ නිසා මේ ඒකේ මොකක්දෝ විශේෂත්වයක් මට දැනෙනවා. මම ඒකේ මැජිකල් කැල් ටික කියන්නේ කීවම් ප්‍රසංගය බලන්න ඕනේ සන්නයික ලස්සන්ට කියන හින්දා. මටත් ටිකක් මැජිකල් මොකද මම කොච්චර සින්දු ලියුවත් මට කවදාවත් වාඩි වෙලා මගේ සින්දු ටික අහන්න හම්බ වෙලා නැහැ. ඒ සින්දු 25 තෝරගත්තෙත් හරි අමාරුවෙන් ඇත්තටම. ගායිකාවෝ ටික. ගායන වෘන්දය සෙට් එක 360 වේදිකාව ටිකක් ඒක ජාතික උත්සවය නිසා මහා පරිමාණයෙන් කරන්න බෑ මම. හරි එහෙනම් ආධුනික තුමාට මම ඉස්සල්ලාම 25 වැඩේට කියන්නේ 25 වන වසර සමරන 14 වැඩේට ආදරය ඇනිවර්සරි එකට ප්‍රේමයේ ඇනිවර්සරි එක. ඒ වගේම ඊළඟ 50 කරන්නත් තවදුරටත් ආයුෂ තව තවත් වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ පොඩ ගණන් හදලා බලමු. 62යි නම් තව 25ක් එකතු කරොත් කීයද? සාමාන්‍යයෙන් 90 ගන්නවා. 90 ලං වෙනවා 80ට. බලමු. thank you ගෑන්. thank you. ඔවත් ගම්පා කට්ටියත් එක්ක එහෙනම් වේලාසනින් එන්න මම ආදරේ අනුමෝදනා කරනවා. නිකරයට දෙන්න බෑ. ප්‍රෝග්‍රෑම් එක ඉවරලා කියන්න. thank you ගෑන්. thank you very much. thank you.